සසුන්ගත කරවා නිවන් පුරවැද නිවිසනහෙන මාවතේ යවුවා ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මිහිඳු මහරහතන් වහන්සේ විසින් නැවත ශ්‍රී ලංකා දීපයට ප්‍රතිනිධයි අද දවසේ මේ සියලු කටයුතු සම්පාදනය වෙන්නේ සිදු වෙන්නේ. ඉතින් ගෞරවනීය මහා සංඝරත්නය වේදිකාවට වඩම්මන විලාවේ සාදුනාද ලබා දෙන විදිහට හැමදෙනාටම මතක් කර සිටිනවා. ජමුකිදා බෞද්ධ මධ්‍යස්ථානයේ අප මෙම වසරේ 2026 වසරේ පොසොන් පැතිකී ප්‍රසංගය මෙසේ සමතුලන කාර්යී ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍ය මැදගම අමරානන්ද හිමිපාණන් වහන්සේ ඔබ වහන්සේටත් යමුකිදා බෞද්ධ මධ්‍යස්ථානයේ 2026 වර්ෂයේ පොසොන් පුර 15ක් පොහොය නිමිති කරගෙන සිද්ධ කරන වැඩසටහන් මාලාවේ සන්ධ්‍යා භාගයේ වන තෙක්මත් විවිධ වැඩසටහන් එවැගේම පින්කම් කටයුතු සිද්ධ වෙමින් පවතින අවස්ථාව. එහි තවත් එක අංගයක් හැටියට දැන් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ භක්ති ගීත ගායනාවන් සිද්ධ කරන්නට ඊට මත්තෙන් ආගමික වශයෙන් සිද්ධ කරන අනුශාසනාවන් සිද්ධ කරන්නට. ඉතින් අනුව විශේෂයෙන්ම අද විහාරස්ථානයේ තුල අපේ සතර පේරුවේ දායකකාරකාදී පින්නතුන් හැමදෙනාම එකතු වෙලා සුවිශේෂී පින්කම් මාලාවක් සංවිධානය කරගන්නට යෙදුණා. උදෑසන සම්බුද්ධ පූජාව, එවැගේම උදෑසන දානය පිරිනැමීම ආදී කටයුතු, එවැගේම උපෝසත අෂ්ටාංග සීලයේ පිහිටලා අපේ දායක පින්වත් පිරිස ප්‍රතිපත්තිමය පූජාවෙන් තමන්ගේ ජීවිතය සාරවත් කරගන්නට ඒ කටයුතු වලට සහ සම්බන්ධ වන්නට යෙදුණා. ඒ වගේම දිවා කාලය තුල උතුම් සම්බුද්ධ පූජාවන් පවත්වලා මහා සංඝරත්නයට සංඝ සතුව දන් පූජාවන් සිද්ධ කරලා පැමිණුණු හැම දිනාටම දිවා ආහාරය පිරිනමන්නට යෙදුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණයන් මෙනෙහි කරමින් සිද්ධ කරන බුද්ධ වන්දනාවක් හැටියටයි මේ භක්ති ගීත වැඩසටහන සංවිධානය වෙන්නේ. හැම දිනාගේම සිත් සතන් වලට බෞද්ධ ප්‍රබෝධය ඇති කරන්නට මේ බැතිගී ගායනාවන් සිද්ධ කරන්නට අපේ දහම් පාසලේ දුවදරුවන්, ඒ වගේම අනිකුත් අපේ සතර පේරුවේ දායකකාරකාදී එයත්න්ගේ දුවදරුවන් හැමදෙනාම එකතු වෙලා මේ කටයුතු සංවිධානය කරගන්නට යෙදුණා. මින් අනතුරුවත් විශේෂ දන්සන්ලාදී කටයුතු සිද්ධ වෙනවා. දර්ශනීය පහන් කූඩු ප්‍රදර්ශනයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ විදියට අද දවස පුරාම විවිධ පින්කම් කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒ කටයුතු වලටත් හැම දිනාටම සහ සම්බන්ධ වෙන්නට පුළුවන්. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අපේ මරණෙදි අපේ ළඟ හිටියා අපේ කම රැක්කා අපේ ළඟ හිටියා අපේ කම රැක්කා අපේ ළඟ හිටියා අපි දකින් නැති බනත් අහන් නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපි දකින්න නැති බණ අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ